ආයිබෝවන් අද ටිකක් වෙන තැනක ඉඳලා වෙනස් තැනක ඉඳලා කතා කරන්න හිතුණා. අපි ලන්ඩන් වල ඉඳලා පීටර්බරෝ වලට යනවා. මම හිතන්නේ පැය එකමාරක දෙකක විතර ජර්නි එකක්. අතන මට මේ විවේකයත් එක්ක ඕගලන්ට කතා කරන්න අවශ්‍ය වෙලා තිබුණේ මේ අපේ ආයුර්වේදයේ තියෙනවා තීර්ථාභිගමන කියලා වචනයක්. විශේෂයෙන් මානසික සෞඛ්‍ය සම්බන්ධව ඊටාම වැදගත් වචනයක්. අපි පොඩ්ඩක් මේ නිදහසේ ගත කරන වෙලාවත් එක්ක ගිමන් නිවා ගන්න වෙලාවත් එක්ක මට මේ වචනේ පොඩ්ඩක් ඔලුවට ආවා. ඒ වචනේ සහ මේ දුර ගමන් යෑම සහ මානසික සෞඛ්‍ය අතර තියෙන සම්බන්ධය තමයි විශේෂයෙන් මට කතා කරන්න අවශ්‍ය වුණේ. අපි ආයුර්වේදයේ මානසික රෝග වැළඳීමේ මූලික රෝග බීජය හැටියට මානසික ආතතිය ගැන අපි කතා කරනවා. අපි ස්ට්‍රෙස් කියලා අපි කතා කරනවානේ. මේ ස්ට්‍රෙස් එක නැති කරගන්න අපේ මානසික සෞඛ්‍ය හොඳ මට්ටමක තියාගන්න අපි කරන්න ඕන දෙයක් හැටියට ආයුර්වේදය කියනවා මේ තීර්ථාභිගමන දුර ගමන් යන එක. දැන් අපි දන්නවා අපේ ආච්චිලා තාත්තලා සීයලා විනෝද ගමන් යනවා අපිත් යනවා විනෝද චාරිකා යනවා. සමහර වෙලාවට ඔබ මෙහි තිබෙන මනෝවිද්‍යාත්මක පසුබිම පිළිබඳ ඔබට අවබෝධයක් නොතිබෙන්න පුළුවන්. ඔගොල්ලෝ අපි නිකන් ගිහිල්ලා පොඩි ෆන් එකක් අරගෙන යනවා. හැබැයි ඔබේ මානසික සෞඛ්‍යයට මානසික ආතතිය නැති කර ගැනීමේ හොඳ ක්‍රමවේදයක් හැටියට තමයි අපේ වෛද්‍ය ක්‍රමය තුළ මේක කතා කරන්නේ. මේක ස්ට්‍රෙස් රිලීවිං ෆැක්ටර් එකක් හැටියට කතා කරනවා. ඒ වගේම තමයි අපි දිනපතා මේ එකම පරිසරයක ඉන්නකොට මේ පරිසරයට ගම්‍ය වෙන සංඥා අපේ මනසේ මේ ආතතිය උද්දීපනය කිරීමේ සාධක හැටියට අපි විශේෂයෙන් කතා කරනවා. එතකොට අපි මේකට මනෝවිද්‍යාවේ කියනවා කොන්ටෙක්ස්ට් ෂිෆ්ටිං කියන එක. අපි යම් තැනකින් අලුත් තැනකට ගියාම අපිට යම් කිසි ප්‍රබෝධාත්මක සිතුවිලි ඇති වෙනවා කියලා මනෝවිද්‍යාවේ කතා කරනවා. විද්‍යාත්මකව තහවුරු කරලා තියෙනවා. When you leave from the normal environment, the brain exit the repetitive thought loop. එතකොට අපි දකින්නේ එකම බිත්තිය, එකම පාට, එකම මිනිස්සු, එකම මේසේ. ඔයගලන්ට තේරෙනවා. එතකොට අපි මෙතනින් පොඩ්ඩක් එහාට ගියාම සමහර වෙලාවට අපේ මනසට යම් කිසි සහනකාරී දෙයක් ආතතිය අඩු බවක් අපිට දැනෙනවා. අපි කියනවා place associated triggers කියලා මනෝවිද්‍යාව අපි කතා කරනවා. එකම තැන හැමදාම එක දිගටම ඉන්නකොට ඕගොල්ලෝ අපි අත්දැකලා තියෙන දෙයක් නේ. අන්න ඒක තමයි දැන් අපි ඕගොල්ලන්ට පේනවා. දැන් අපි මෙහෙම යනකොට අපේ පරිසරයේ සමග අපි කොයිතරම් ළඟින් ඇසුරු කරන්න අපිට ලැබෙනවට. ඒ වගේම තමයි අපි මේ දුර ගමනක් යනකොට අපි ආයුර්වේදයේ සඳහන් කරන මේ තීර්ථාභිගමන කියන එක කොහොමද මානසික ආතතිය සමනය කරන්න කියන එකට කතා කරනකොට මේ ඒකාකාරී බව දැන් අපි පේනවා the continuous motion. එතකොට අපේ මනස තුල ආතතිය අඩු කිරීමේ ක්‍රියාදාමයක් යාන්ත්‍රණයක් තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා කියලා. අපි දන්නවා අපේ මධ්‍යස්ථානු පද්ධතිය කොටස් දෙකකට බෙදෙනවා. ඉච්ඡානුග ස්නායු පද්ධතිය සහ අනුච්ඡානුග ස්නායු පද්ධතිය කියලා. සිම්පතටික් and parasympathetic කියලා. මේ අර continuous motion එකට අපි දීර්ඝකාලීනව දිගින් දිගටම අපි නිරාවරණය වෙනකොට අපේ මානසික සතිමත් භාවයක් ඇති වෙනවා. අපි අර ගස් කොළන් දැන් ඕගලන්ට පේනවා මේ වටපිටේ යනකොට මේ ගස් කොළන් එක දිගට මූව් වෙනවා. එතකොට අපිට මේ යම් යම් දර්ශන හැට ප්‍රිය කරන දර්ශන ඇති වෙනවා. ඒ හරහා අපේ මේ parasympathetic nervous system එක stimulate වෙනවා කියලා. අපි දන්නවා rest and digest කියලා අපි ඒකට කියනවා. අපේ හෘද ස්පන්දන වේගය අඩු වෙනවා, heart rate එක අඩු වෙනවා, අපේ ශ්වසන වේගය අඩු වෙනවා. එතකොට අපේ stress hormone stimulate වෙන්න පටන් ගන්නවා. stress hormone අඩු වෙන්න පටන් ගන්නවා. cortisol level එක අඩු වෙන්න පටන් ගන්නවා. ඔන්න ඔතන තමයි මේ මෙකැනිසම් එකේ වැදගත්ම මේ යාන්ත්‍රණයේ වැදගත්ම අවස්ථාව. ඔයගොල්ලෝ දන්නවා stress cortisol කියලා කියන්නේ අපේ මානසික ආතතිය වැඩි කරන ප්‍රධාන හෝමෝනයක් අපේ ශරීරයේ තියෙන. මේක අපිට අඩු කරගන්න පුළුවන් නම් මම හිතන්නේ අපේ ආතතිය ඊටාම අවම මට්ටමක අපිට තියාගන්න පුළුවන්. අපිට මේ දැනෙන සහනය, සැහැල්ලුව, මේ තීර්ථාභිගමන වලින් දැනෙන සැහැල්ලුව අපිට දැනෙන්නේ ඔන්න ඔය යාන්ත්‍රණය හරහා විද්‍යාත්මකව.
මම පොඩි සංසන්දනාත්මක දෙයක් කතා කළේ අපි සාම්ප්‍රදායිකව අපේ මානසික සෞඛ්‍ය පිළිබඳ අපේ මුතුන් මිත්තෝ අපේ වෛද්‍ය ක්‍රමයන් කොයිතරම් දුරට සැලකිලිමත් වුණාද? ඒ පිළිබඳ ඔවුන් ඉදිරිපත් කරපු න්‍යායන් තුළ ඒ සාම්ප්‍රදායික න්‍යායන් තුළ කොයිතරම් ගැඹුරු බවක් තියෙනවද? කොයිතරම් විද්‍යාත්මක පැත්තක් තියෙනවද? කොයිතරම් මනෝවිද්‍යාත්මක පැත්තක් තියෙනවද? කොයිතරම් දාර්ශනික පැත්තක් තියෙනවද කියලා මම හිතන්නේ පොඩි සංසන්දනාත්මක විග්‍රහයක් කරන්න තමයි මම මේ උත්සාහය ගත්තේ. එතකොට ඔබ මේ ගත කරන ඒකාකාරී ජීවන රටාවෙන් යම්තාක් දුරකට විවේකයක් ගන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක ඔබේ මානසික සෞඛ්‍යය සඳහා බලපාන අති ප්‍රබල සාධකයක් හැටියට තමයි අපේ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයේ තුල අපි සලකන්නේ. පොඩි විවේකයක් ගන්න. ඒකාකාරී ජීවන රටාවෙන් පොඩ්ඩක් මිදෙන්න, ගහකොළත් එක්ක එකතු වෙන්න, ස්වභාව ධර්මයත් එක්ක එකතු වෙන්න, ඔබේ මිත්‍රයන් සමග විනෝද වෙන්න. මොකද අපි හැමෝම හොයනවා මේ මානසික ආතතිය අපිට අඩු කරගන්න පුළුවන් ක්‍රමවේද. මම හිතන්නේ අපි උදේ හිටන් රැ වෙනකන් මානසික ආතතිය වැඩි කරන දේවල් වලට තමයි අපි ගොඩක් දෙනෙක් යොමු වෙලා ඉන්නේ. මත්පැනෙන් අයින් වෙන්න. ඔබට පුළුවන් හැකි පමණින් නිදා ගන්න යන වේලාව වැඩි කරගන්න. වේලාසෙන් නිදා ගන්න. රැ නිදි මරන්න එපා. ඔබේ දුවා දරුවන් සමග ඔබට ගත කරන කාලය වැඩි කරගන්න. වැඩිහිටියන් සමග දෙමව්පියන් සමග ඔබ ගත කරන කාලය වැඩි කරගන්න. අපිට ඉස්සර විවිධ ක්‍රියාකාරකම් තිබුණා. අපි ඔබ අදහන කුමන හෝ ආගමක් ඔබට අදහන්න පුළුවන්. ආගමික ස්ථාන සමග ඔබේ තියෙන සම්බන්ධතාවයන් වැඩි කරගන්න. මම හිතන්නේ මේ හැම දෙයක්ම මානසික ආතතිය අවම කිරීමේ ප්‍රධාන දේවල් හැටියට අපිට කතා කරන්න පුළුවන්.